माटिंगे जोगी बड़ थडिया हर गेडिया कोट माटिंग अरे पांडिया कन्नडिया दंड शूटिंग माटिंग टन कोई दे टन में शूटिंग शूटिंग टन मन दे टन में माटिंग माटिंगे जोगी शूटिंगे माटिंगे जोगी නියමයිනේ කොච්චර ලස්සන තැනක්ද බලන්න කැටයන් වල ලස්සන හරිම කලාත්මකයි නේද කියලා වැඩක් නෑ මේකටද මෙඩිචි විලා කියන්නේ එතකොට මේ ඉස්සරහා ඉන්න සිංහයෝ පේනව නේද ඒ මෙඩිචි සිංහයෝ දන්නේ නෑ කොච්චර කාලයකට ඉස්සර මේව හැදුවද කියලා අනික මෙයාලව ගෙනල්ලා තියෙන්නේ කොහෙන්ද කවදද කියලාවත් දන්නේ නෑ සිංහයෝ නම් ගොඩක් ලස්සනයි එන්න අපි කට්ටිය මේගොල්ලොත් එක්ක ෆොටෝ එකක් අරගමු අනේ මාටි ඔතනින් බහින්ද කවුරු හරි දැක්කොත් එහෙම අපිට බැනුම් අහන්නත් වෙයි අනේ ඒක ෆොටෝ එකක් ගන්නකො සිංහයා පිටේ ඉඳගෙන ෆොටෝ එකක් ගන්නවා කියන්නේ ඒක වෙනම ගතියක් තියෙනවනේ චූටියෝ ඔයා අනිත් සිංහයාගේ පිටේ නගින්නකො ගිහිල්ලා ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා ෆොටෝ එක අරගෙන දෙන්නකො ප්ලීස් ओके ओ ඉක්මන් කරන්න මාටියෝ ලොකු වැස්සක් එන්න වගේ යන්නේ ගන්න මාටියෝ से चीज මඩේ කොලා මෙච්චර අඳුරන්නේ කොහමද මං හිතන්නේ විදුලි කොට බින්ද ලයිට් යන්නේ නැති इनको සිංහයාට වරාවිලා මඩේ කොලා මාටි मैं मुकदमे उन्हें Thank you. Ogolotu das kanකට pase kaburunende kinga piwawati kala. Ekade kurutu kuna sali kiti tapi wala kanama. නෑ නෑ ඔය දෙන්නට අපිව කන්න නම් බෑ Elawa kawata pase apit samanya singyo venawa. Tama pikal singyo ඊට පස්සේ අපි real singyo. එහෙම වුණොත් අපි නගරයට පැනලා යනවා ඕගොල්ලොත් අපේ පස්සේ නගරයට ආවොත් නගරේ ඉන්න මිනිස්සු ඕගොල්ලන්ට ගහලා තලලා දායි වැලට ඇරෙන්න වෙන කාටවත් අපි ඔබෙන්නේ. ඉතින් කාටවත් අපිට කිසිම දෙයක් කරන්න පුළුවන් अब अम्मा वहाँ हिलने के लिए मैं ये ना कोमल पैदा करने का या හරේ මගේ අවුරුදු 20ක පළපුරුද්දට කවදාවත් මෙහෙම දෙයක් නම් සිද්ධ වෙලා නැහැ. ඕටියෝ මාටියෝ එහෙලා දෙන්න තමයි මේකට වග කියන්න ඕනේ. අපේ අම්මා නවතින්නයි කිව්වේ නීතිය නාමෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමෙන් සීනි හංගපු හොරු නාමෙන් හාල් හංගපු මුදලාල්ලා නාමෙන් නවතින්නයි කිව්වේ එහෙම නැති වුණොත් හොඳ වැඩක් කරනවා ඔන්නේ නම් තිබ්බා අය අම්මා මගේම පොල් මාටියෝ ඉන්ස්පෙක්ටර් මහත්තයා දුවමු පොලිස් මෙඩිචි සිංහයන්ට පණ ඇවිල්ලා ඒගොල්ලෝ අපේ පස්සෙන් පන්නනවා බේරගන්න මොකක් සිංහට පණයිල කිව්ව නෑ නෑ ඒක ප්‍රතිමාවක් ප්‍රතිමාවකට කොහොමද පණ එන්නේ කියන්නේ නැතුව ඉන්නවා ස්ටුඩියෝ පැනගමු දැන් සිංහයෝ මෙතෙන්ට આવොත් එහෙම අපිවත් පේන්න නැති වෙයි යාට ඔයලා හින්දා තමයි මං අල්ලගත්ත හොරා පැනලා ගියේ මං ඔයාලව අතාරින්නේ
ඉක්මං කරලා කුළුවනට නගිමු කවුරු හරි අපිව බේර ගන්න. අනේ අපිව බේර ගන්න. මෙඩිසි සිංහයෝ අපේ පිටිපස්සෙන් පන්නනවා. අනේ ඒගොල්ලන්ට පණ ඇවිල්ලා අපිව බේර ගන්න. කොහෙද සිංහයෝ? ඇයි කාටවත් යාලව පේන්නේ නැත්තේ? ඔයගොල්ලන්ට සිංහයන්ව ඇත්තට බලා ගන්න ඕනේ නම් මේ වෙලාවේ විදුලි කොටන්න ඕනේ. පොලිස් මහත්තයෝ වෙඩි කියන්න. කරුණාකරලා බේර ගන්න නවත්ත ගන්නවා. නෑ අපි පහලට එන්නේ නෑ. සූටියෝ මොනවහරි හිතන්නකෝ. පත්තු වුණා. හැමෝම මෙතනින් වැටෙන්න යනවා වගේ රඟපාන්න. ගිනි නිවන හමුදාවට ෆයර් බ්‍රිගේඩ් කියලා කෑ ගහන්න. ඕනේ අපි බේර ගන්න මොන හමුදාවක් කවන්නේ. නැත්තම් කිතේ සිංහයාගේ කටට තමයි වැටෙන්නේ. බරයි. අනේ අයියෝ, බේර ගන්න. අයියෝ අපිට ලොකු කරදරයක් බේර ගන්න. අන්න සූටියෝ ඒ දෙන්න එනවා. අනේ thank you මහත්තයා. අපි වෙනගමු. ඔන්න එනවා. Excuse me sir, ඔබට පුළුවන් ද අපිට ෆොටෝ එකක් ගහලා දෙන්න? Oh yes. Why not? අනේ මාටියෝ මේ ෆොටෝ එක ගහින්න පුළුවන් වෙලාවක් නෙමෙයි අපි දුවමු පැනගමු. මම කොහොමද වැටුනේ? අහක බලාගෙනද යන්නේ? සිංහේ දුවන්න. හරි ෆ්ලෑෂ් ලයිට් එළියට සිංහයන්ව හොඳට පේනවා මේ මාටියෝ. අපි ඉක්මනට පැනගමු දුවමු යන්. අයියෝ ඒ නවතින්න කොහෙද යන්නේ? ඔහම ඉන්න. ඔන්න කැමරාව. දුවමු. ඔය පුංචි පුතා පොඩ්ඩක් මේ හට එනවද? මේ ලේන්සුව මන් දැන් චොකලට් එකක් කරනවා. දුවන්ඩ මෙඩිටි සිංහයෝ එනවා. සිංහයෝ ඉන්න කොහෙද? ඇයි අපි කාටවත් පේන්නේ නැත්තේ? දැන් පේන්න ගනි. හැමෝම තම තමන්ගේ ෆෝන් වල ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරගෙන බලන්න. ප්ලීස්. චූටියෝ දරුවෝ බේර ගන්න ඕනේ. චූටියෝ අපි මොකද්ද කරන්නේ? හිස්බඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? පත්තු වුණා. මාටියෝ මේ තියෙන සමෝසා මේවා කන්න කාලා වැඩේ පටන් ගන්නද? ඔබින්නවා. Hojete, mutta tomati. අනේ ඔගොල්ලෝ ගොඩක්
භයානකයිනේ. ඉස්සර කාලේ මිනිස්සුනන් අපිව දැක්කම පන්න බයේ දුවනවා. ඒ වුණට ඔයා අපි දෙන්නව බලු කුක්ක ගන්නට දැම්මා. ඒක තමයි ඉච්චෙල්ලා කිව්වේ. හිටපු තැනම සංසුන්ව ඉන්න කියලා. සිංහව වෙලා අපිව කණ්ඩ හැදුවම අපි නිකන් ඉඳී කියලා හිතුවද? අද කාලේ මිනිස්සු ගොඩාක් ජීවුනුයි. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. කොහොමද අල්ලලා සර්කස් එකකට වගේ වික්කන? ජීවිත කාලෙම සර්කස් පෙන්න තමයි ඉන්න වෙන්නේ. දැන්වත් කියන දේ තේරුණාද? ඈ? අනේ පාපා අයියේ අපිට යන්න දෙන්නකෝ. අපි දෙන්න අපහු ගිහිල්ලා හිටපු විදියට පිළිම වගේම දිගටම ඉන්න. තමන් කලින් ඉඳලා හිටපු තැන තමයි තමන්ට ගැලපෙන්නේ. Thank you. ඔයා අපිට සත්‍ය වටහා දුන්නා. දැන් ඔයාලා යන්න. තමන් හිටපු තැනට ගිහිල්ලා ඒ විදියටම ඉන්න. ස්තුතියි යාළුවනේ බයි එන්න කට්ටියම එකතු වෙලා හොඳ ෆොටෝ එකක් ගමු. එන්න. නැවතත් සුපුරුදු වැඩසටහන රින් වෙළඳපොලේ අඩුම මිලකට රුපියල් 199යි. පෙනුමෙන්නම් මේගොල්ලෝ මේට අලුතෙන් ආපු කට්ටියක් වගේ. මේගොල්ලොන්ගේ කැමරාව මං ගන්න ඕනේ. අයියෝ මෙන්න වගේ කැමරාව අරගෙන හොරෙන් දුවනවා. ඔහොම ඉන්න කොහෙද බලන්නේ අනේ ඔළුවා ඔහෙලට පුළුවන් නම් ඇවිල්ලා මාව අල්ල ගන්නවා. ඔයා අපිත් එක්ක විහිළු කරනවා. අපි වට කරලා අල්ලගමු එන්න. මං තාප්පේ උඩින් ගිහිල්ලා එයාගේ පිටිපස්සෙම පන්නන්නම්. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. පොඩ්ඩකින්න ඔහේ මෙහෙදි තායි පාරක් මගේ පස්සෙන් එන්න පටන් ගත්තද කියනවා. මොන කරුමයක්ද මන්ද හැම කාලෙකදීම මගේ පස්සෙන්ම පන්නනවා. ඔහේ මොන කාලයක් ගැනද මේ කතා කරන්නේ? අදයි පළවෙනි වතාවට හම්බුනේ. ඔහේ අපේ කැමරාව අරගෙන දුවන්න පටන් ගත්තනේ. ඒකයි අපි ඔහේගේ පස්සෙන් බැන්නුවේ. කට වහගෙන අපේ කැමරාව අපිට දෙනවා. එතකොට අපි ආපහු යන්නම්. ඒකේ වැදගත් ෆොටෝ ගොඩක් තියෙනවා ඒකයි. මටයි කොලා මාටියෝ මේගොල්ලෝ එක කියව ඉන්න එපා. මේගොල්ලෝ එච්චර හොද පිළිතුරු නෙවෙයි. ඇත්තමයි. ඔහේ වගේ මිනිස්සුන්ට සාමසාකච්ඡා දීලා හරියන්නේ නැහැ.
ඔහේ ඒ කාලෙත් කරේ මාව විනාස කරන්න හදපු එක දැන් මේ කාලේ කරන්නෙත් ඒකමයි. අනේ මොන කාලයක් ගැනද මේ කියන්නේ ඔය? කාවද විනාශ කළේ? කවුද ඔහෙම විනාශ මගේ කළේ? මූණ දිහා හොඳට බලනවා. මේ ගල්බැමි දිහාත් පොඩ්ඩක් බලනවා. හොඳට මතක් කරලා බලනවා. සූටි ලොන්ටිස් බලන්නකො අර අසරණ කොටිය කොච්චර බඩගින්නද ඉන්නේ කියලා. යන් අපි ගිහිල්ලා යාට මොන හරි කණ්ඩ දෙමු. මාටි මැක්සිමස් එයාට කණ්ඩ දුන්නොත් එහෙම රජා අපි ඔයාට කණ්ඩ දායි. එයා රජ්ජුරුවන්ට අයිත කොටියෙක්. ඒ සතාව බඩගින්නේ තියන්නේ බඩගින්නේ හිටියාම යාට මිනිස්සුක කණ්ඩ ලේසි වෙන්න. නෑ මට එයාගේ කටහඬින් හරියටම කියන්න පුළුවන්. එයා කොච්චර බඩගින්නද ඉන්නේ කියලා. කොටියාලුවා බය වෙන්න එපා. තව ඔයාට ගෙනත් දෙන්න. ඒ රජතුමාගේ කොටියට කෑවල වාදීමේ වරදට ඔහෙට දඬුවම් ලබා දෙනවා. අද ඔහෙගේ ජීවිතයේ අවසාන දවස. ඒක හොඳට මතක තියාගන්න. ඒ මාටින් මැක්සිමස් ඔයා මගෙන් කිසිම අවසරයක් නැතුව මගේ කොටියට කෑම දීලා තියෙනවා. ඒක ලොකු වරදක්. ඒ හින්දා දැන් ඔයාට අපේ සටන්කරුවෙක් එක්ක සටන් කරන්න වෙනවා. හරි එහෙනම් සටන පටන් ගන්න. මැක්සිමස් අයියෝ. කොටිවල්ලි මං ඔයාගේ යාළුවෙක්. ඔයාට මතක නැද්ද? හොඳට මතක් කරලා බලන්න. ඔයා මාව අඳුරගත්තද? ඔයා ඒ කොටියම නේද? ඔව් මං ඒ කොටියම තමයි. කොටියාලුවා මං ඔයාව නිදහස් කරගෙන වෙන තැනකට අරගෙන යනවා. ඒත් අපේ වටේම සෙබළු ඉන්නවනේ. අනේ දෙයියනේ මොකද්ද මෙතන වෙන්නේ? ෆස්ට් ටයිම් තමයි මම දැක්කේ මේ කොටියෙක් බලු කුක්කෙක් වෙනවා. එහෙනම් ඉතින් දැන් දෙන්න වෙනවා මාත් එක්ක සටන් කරන්න. ඔහෙට තේරෙන්නේ නැහැ. සත්තු උනත් මිනිස්සු උනත් හැමෝටම තියෙන එක වගේ හැඟීම්.
කොටියාලුවා ඔයා පොඩ්ඩක් පැත්තකටලා ඉන්න මම මෙයා ගැන බලාගන්න. මතක් වුණා මට හැමදේම හොඳට මතක් වුණා. ඔයා ඒ කාලේ හරි බලවත් කෙනෙක්නේ. ඔයාට හොඳ ඇඟක් එහෙමත් තිබුණා නේද? ඔයා නියම ඇඟක් තියෙනවා කියන එකෙන් මොකක්ද අදහස් කළේ? අදටත් බලන්න මගේ ෆිට්නස් කොහමද මේ මසල්ස් කොහමද පේනවද මේ? මං කුඹියෙක් කියලාද හිතාගෙන ඉන්නේ? ඔය මසල්ස් වලින් පොඩි කරන්න. පුළුවන් නම් අතින් පයින් සටන් කරමු නිකන් මේ කටින් පතල හිටවන්න නැතුව. හොඳයි එහෙනම් එනවකෝ. අපි දවසරයක් සටන් කරලා බලමු කවුද දිනන්නේ කියලා. පොයි ඔයාගේ ආත්මෙත් ගොඩක් නිර්බීතයි. ඒ වගේම මේ ආත්මෙ ගොඩක් නිර්බීතයි. මට බෑ ඔයත් එක්ක සටන් කරන්න. ඔයා දස්සයෙක්. අනේ දැන් කවුද සටනකට එන්න කියලා කිව්වේ මල්ලි? හොර මල්ලි. ඊයාත්මේ දේවල් මට ආපහු මතක් කරලා ඔයා අන්තටම හොඳ වැඩක් කළේ. එනවා. මචයි කොලා අනේ මේක කියලා යන්න ඉන්නවකෝ. ඊයාත්මේ මොන වගේ දේවල්ද සිද්ධ වුනේ? යමු හෝටලේට යමු. යන ගමන් මං කතාව කියන්නම්කෝ. දැන් එන්නකෝ.